එංගලන්තය සමග පැවැත්වෙන 2020 තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ දිනේදී පළමු 2020 තරඟය පැවැත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ සඳහා සහභාගී වන්නේ 2020 ලෝක කුසලානයට පෙර සිය ජයග්‍රාහී මානසිකත්වය මෙන්ම අවසන් සංචිතයේ ක්‍රීඩකීන් සකසා ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් තරඟය ආරම්භ කිරීම සඳහා කාලගුණයෙන් එතරම් සහයක් ලැබුණේ නැහැ. එම නිසා තරඟයේ ආරම්භය නියමිත වේලාවට සාපේක්ෂව පැය 1ක් සහ විනාඩි 40ක් ප්‍රමාදයක් සිදු වුණා. එම නිසා තරඟයේ පන්දුවාර 17ක තරඟයක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි තීරණය කළේ. එංගලන්ත කණ්ඩායම ජොෆ්රා ආචව කණ්ඩායමට කැඳවද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය පාකිස්තාන තරඟාවලියට ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට කටයුතු කළා. ඒ අනුව කාසියවාසී දිනු එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. එම ආරාධනයෙන් පිටිට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන කමිල් මිෂාර සහ පැතුම් නිශංක සැම් කරන්ගේ පළමු පන්දුවාරයටම ලකුණු 16ක් රැස් කළා. සැම් කරන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඔහුගේ ප්‍රථම පන්දුවාර දෙකට ලකුණු 35ක් රැස් කළා. කෙසේ වෙතත් එංගලන්ත දගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට නිසි පරිදි ලකුණු ලබා ගැනීමට හැකි වුණේ නැහැ. පැතුම් නිශංක ලකුණු 23ක්, දසුන් ශානක ලකුණු 20ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් වාර්තා කළේ පන්දු 20කින්. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුවත් ලකුණු 16 සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ. කෙසේ නමුත් පළමු පන්දුවාර දෙක තුළ දැඩි ප්‍රහාරයකට ලක්වුණු සැම් කරන්ගේ නැවත පැමිණීමත් සමග ඔහු කඩලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුණේ එංගලන්තය වෙනුවෙන් 2020 තරඟයකදී එම දස්කම පෑ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වෙමින් පන්දු යැවීමේදී සැම් කරන් හා අඩිල් රෂීඩ් කඩලු 3 බැගින්ද ජිමි ඕවර්ටන් සහ ලියාම් ඩෝසන් අතරේ කඩලු 2 බැගින් බෙදී ගියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ ලකුණු 133කට සියලු දෙනා දැවී ගියා. 2020 අන්තර්ජාතික පිටියේ ශ්‍රේණිගත කිරීම අතර 3 වෙනි ස්ථානයේ පසුවන එංගලන්ත කණ්ඩායමට මෙම ඉලක්කය පහසු ඉලක්කයක් වනු ඇති බවයි බොහෝ විචාරකයින් මත පළ කළේ. ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි පිල් සෝල්ට් සහ ජෝස් බට්ලර් සිය සුපුරුදු ප්‍රහාරය දියත් කිරීමට සමත් වුණා. විටක ඉතාමත් පහසුවෙන් ඔවුන් ලකුණු අතරට පැමිණෙද්දී තම අධිවේගී පන්දුවෙන් එංගලන්ත පිතිකරුවන් මවිත කිරීමට මතීෂ පතිරණ පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් වුණේ ඔහුගේ පන්දුවාර 4 ලකුණු 18කට සීමා කරමින් එක් කඩුල්ලක් ලබා ගැනීමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද ඊයේ තරගයේදී දුර්වල මට්ටමක පැවතුණා. ෆිල් සෝල්ට්ගේ සහ හැරි බෲක්ගේ උඩපන්දු දෙකක් කමිල් මිෂාර සහ පැතුම් නිස්සංක අතින් ගිලිහී ගියා. ඒ අවසරයෙන් ෆිල් සෝල්ට් ලකුණු 46ක් රැස් කරා. එංගලන්ත ඉනිමේ පන්දුවාර 15ක් අවසානයේදී ඔවුන් කඩලු 4ක් දැවී ලකුණු 125ක් ලබා සිටියේදී යලිත් තරගයට වර්ෂාවෙන් බාධා ලැබුණා. කෙසේ වෙතත් අවසාන තීරණය වූයේ ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 11ක ජයක් හිමිවීමයි. පන්දු යැවීමේදී එෂාන් මාලිංග කඩලු 2ක් හා දසුන් ශානක මතීෂ පතිරණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. පරාජයට හේතුව වූයේ මැද පෙළ දියාරු පිතිහරඹය සහ දුර්වල පන්දු රැකීමයි. පළමු තරගයේ එසේ නිම වෙද්දී දෙවන තරගය පෙබරවාරි මාස පළමු වනදා පැවැත්වීමට නියමිතයි. පළමු 2020 තරගය පිළිබඳව ඔබේ අදහස මොකක්ද? එක අපිට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.